මේ වීඩියෝ එකෙන් අපි අවධානය යොමු කරන්න හදන්නේ ඔයා ව්‍යාපාරිකයෙක් විදියට ඔයාට වෙනවා සේල්ස් එකක් නැත්නම් සේල්ස් ඉන්වොයිස් එකක් දාගන්නවා. එහෙම වෙලාවක ඔයා මොකද්ද කරන්න කියන එක තමයි කතා කරන්නේ. අපි ව්‍යාපාරික තොරතුරු, ව්‍යාපාර කල්පනා කරන තොරතුරු, ආයෝජන තොරතුරු ගෙනලා දෙන නාලිකාව විදියට අපි මේ වෙලාවේ කතා කරන්නේ ඔයාට සේල්ස් ඕඩර් එකක් කොහොමද රේස් කරගන්නේ කියලා. උදාහරණයක් විදියට ඔයාගේ සේල්ස් ටීම් එකක් ඔයා අලුතෙන්ම පටන් ගන්න බිස්නස් එකක් හිතමුකෝ ස්ටාර්ට්අප් එකක් විදියට. ස්ටාර්ට්අප් එකක් නම් ඔයා ව්‍යාපාරය කියන්නේ ස්ටැබ්ලිෂ් කරලා ඔයාගේ ඉන්වෙන්ටරි එක පර්චේස් කරලා මේ දේවල් ඔක්කොම කරන්න තියෙනවා. අපි ඔයා සෙල් කරන්නේ වාහන පේන්ට් කරන ස්ප්‍රේ ගන් කියලා. ඒතර ඔයාට ඉන්න පුළුවන් ස්ප්‍රේ ගන් ගන්න එන්ඩ් යූසර්ස්ලා ඉන්න පුළුවන්, ඩීලර්ස්ලා ඉන්න පුළුවන්, කී ඩීලර්ස්ලා ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තේ. එන්ඩ් යූසර් කිව්වොත් සමහර විට ඔයාගේ අවසාන පරිභෝජනයේට කියන මේක අවසානම පරිහරණය කරන කෙනානේ. අපි උදාහරණයක් වුණා ගරාජ් වෙන්න පුළුවන්. කී ඩීලර්ස්ලා සමහරට වෙන්න පුළුවන් ආයතනයක් ටෝටල් අංක වෙන්න පුළුවන්, MW වෙන්න පුළුවන් මේ වගේ. ඒ වගේම ඩිස්ට්‍රිබියුටර්ස්ලා තියෙන්න පුළුවන්. ඔයාගෙන් අරගෙන ඩිස්ට්‍රිබියුට් කරන අය. අපි හිතමු මොකක් හරි රීජන් එක. ඔයාට ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා. ඒ වගේ වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් මේ කාණ්ඩ ඔයා මුලින්ම හඳුනා ගන්න, හඳුනන ඔයාගේ ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්නත් වෙනවා මෙතනදී. මොකද ඔයා සමහර විට කී ඩීලර්ට දෙන එකයි එන්ඩ් යූසර්ට දෙන එකයි ප්‍රයිස් එකේ වෙනසක් වෙන්න පුළුවන්. එන්ඩ් යූසර්ට ටිකක් වැඩි ප්‍රයිස් එකක් දෙන්න පුළුවන්. අපි කී ඩීලර්ට අපිට ඊට වඩා අඩු ප්‍රයිස් එකක් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රයිස් උත් ඔයාලට වෙනස් වෙනවා මේ වගේ වෙලාවදී. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ රෙප් පරා අදාළ තැනට කියන්නේ අදාළ ක්ලයන්ට් ගාවට විසිට් කරලා ඕඩර්ස් ගන්න එක. ඒතකොට එයාගේ ඕඩර් එකක් ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට එයා කොටේෂන් එකක් කිව්වොත් ඔයාලට පුළුවන් කොටේෂන් එකක් දෙන්න. දීලා එයාගේ පර්චේස් ඕඩර් එක ගන්න. පර්චේස් ඕඩර් එක බේස් කරගෙන ඔයාලට පුළුවන් ඒ පර්චේස් ඕඩර් එක ඔයාගේ accounting system එකක් තියෙනවනේ. ඒකට ෆීඩ් කරන්න. ඒ පර්චේස් ඕඩර් එක ෆීඩ් කරන. මේක සමහර විට ඔයාගේ සිස්ටම් එකේ මේක නිකම්ම කියන්නේ මේක ඩබල් එන්ට්‍රි එකක් පෝස්ට් වෙන්නේ නැහැ. මේක නිකන් කියන්නේ සිස්ටම් එකේ රෙකෝඩර් එන්ට්‍රි එකක් වෙනවා. පර්චේස් ඕඩර් එකක් විදිහට ඔයා එක එන්ටර් කරගත්තොත් සිස්ටම් එකට. සේල්ස් ඕඩර් එක ඇත්තම කිව්වොත් සේල්ස් ඕඩර් එක එන්ටර් කරගත්තොත් මේ පර්චේස් ඕඩර් එක සේල්ස් ඕඩර් එකක් විදිහට එන්ටර් කරගන්නවා. ඊට පස්සේ ඒ සේල්ස් ඕඩර් එකම අගේන්ස්ට් ට්‍රැක් කරලා ඔයාගේ සිස්ටම් එකේ පුළුවන් ඉන්වොයිස් එක ක්‍රියේට් කරන්න. කියන්නේ ඔයාලට උදාහරණයක් විදිහට ස්ප්‍රේ ගන් 10ක් මේ අපි හිතමු X කියන ඔයාගේ බය ඉල්ලනවා. ඒතකොට ඔයා ඒ X කියන බයව සිලෙක්ට් කරලා ඒ ඔයාගේ ඉන්වෙන්ටරි අයිටම් එක විදිහට ස්ප්‍රේ ගන් සිලෙක්ට් කරලා ප්‍රයිස් එක සිලෙක්ට් කරලා දෙනවා. ඒක ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි වෙනවා නම් ඒ ඩිස්කවුන්ට් එකත් ඔයාලට ඇප්ලයි කරලා ඒ ඉන්වොයිස් එක යාට දෙන්න පුළුවන්. ඒ ඉන්වොයිස් එක එක්කම ඔයාගේ බඩු ටික අදාළ සමහරට ඔයා රෙප් එක ඩිලිවර් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාට වෙනම ඩිලිවරි එකක් arrange කරන්න පුළුවන්. මේ වගේ වෙලාවක යාට ඩිලිවර් කිරීමේ හැකියාව තියෙන සේල්ස් ඕඩර් එක ඔයාට සේල්ස් ඉන්වොයිස් එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මේක VAT ඉන්වොයිස් එකක් වෙන්න පුළුවන්, non VAT එකක් වෙන්න පුළුවන්. ඒකෙත් අපි කතා කරන්න ඕනේ කොහොමද VAT ඉන්වොයිස් එකක් දාන්නේ, non VAT එකක් දාන්නේ කියලා. දැන් සමහරට ඕලන් ඔයා VAT රෙජිස්ටර්ඩ් එක කරේ නම් ඒ ඔයාගේ ක්ලයන්ට් උත් VAT රෙජිස්ටර්ඩ් එක කරේ නම් ඔයාට VAT ඉන්වොයිස් එකක් ඉෂුව කරන්න බෑ. එහෙම නැති වුණොත් ඔයාගේ VAT එක ඔයා ගෙවනවා කොහොමත් ඉම්පෝට් කරන වෙලාවේදී. හැබැයි ඒතර ඔයාට එතනදී all inclusive ඉන්වොයිස් එකක් විදිහට ඔයාට ඒක දාගන්න පුළුවන්. ඒතර සේල්ස් කියන්නේ සේල්ස් ඉන්වොයිස් එක ඔයා දාහපුවම ඒක වෙන පුළුවන් විදි කීපයක් තියෙනවා. ඒක ක්‍රෙඩිට් එකට වෙන්න පුළුවන්, කෑෂ් එකට වෙන්න පුළුවන්. උදාහරණයක් කෑෂ් එකට දැම්මොත් ඔයාට පුළුවන් කෑෂ් ඉන් හෑන්ඩ් එක ඩෙබිට් කරලා ඔයාගේ සේල් එක ක්‍රෙඩිට් කරන්න. ඒ වගේම ඔයා ක්‍රෙඩිට් එකට දැම්ම නම් ඩේටා ඩෙබිට් කරලා සේල් එක ක්‍රෙඩිට් කරනවා. මේ වගේ ව්‍යාපාරික තොරතුරු රාශියක් ඔයාට අපි අපේ channel එක මතින් ගෙනල්ලා දෙනවා. ඉතින් අපේ social media කොහොමද follow කරන්න ඔයාට මේ වගේ යාවක් කරන තොරතුරු දැනගන්න බෑ. import export ව්‍යාපාර සම්බන්ධයෙන් යම් දැනුමක් විශේෂ දැනුමක් ගන්න අවශ්‍ය නම් ඔයාට ව්‍යාපාරය ඉම්පෝර්ටර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්නේ කොහොමද, එක්ස්පෝර්ටර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්නේ, ඊට කලින් කරන්න දේවල් මොනවද, ප්‍රොෆෝමා එකක් කොහොමද තමන් හදාගන්නේ, ඒ වගේම තමයි TTLC පුරවන්නේ කොහොමද, ෆෝම්ස් පුරවන්නේ කොහොමද, ඒ වගේම ඔයාලට HS කෝඩ් සම්බන්ධයෙන් විශාල කරුණු අපි ප්‍රමාණයක් කියලා දෙනවා. ඒ වගේම පේමන්ට් ටර්ම්ස් ගැන, ඒ වගේම පේමන්ට් ටර්ම් කියවම අපිට මේකේ අවදානම මේවා ගනුදෙනු කරන, ඒ කියන්නේ අපි මේකට වැඩ කරන්න ඕන විදිය, අපිට තියෙන අවදානම් මේ සියලු දේවල් අපි කතා කරනවා. ඉන්කම් ටර්ම්ස් වලත් ඔයාලට විශේෂයෙන් අපි කතා කරන එකට අනුව වැඩ කරන්නේ කොහොමද, ඒ සියලුම කරුණු. ඒ වගේම තමයි ෆ්‍රේට් එක ඉන්ෂුරන්ස් ගැන, ඉම්පෝර්ට් ඩොකියුමන්ටේෂන්, එක්ස්පෝර්ට් ඩොකියුමන්ටේෂන්, ප්‍රොඩක්ට් එක ගේනිස්රින් ඩියුටි එක කැල්කුලේට් කරලා කොස්ටිං එක හදාගන්න කොහොමද වාගේ එතනදී වාට පුළුවන්. ඒ කියන්නේ එක ප්‍රොඩක්ට් එක මිල අපි දැන් ප්‍රොඩක්ට් 10ක් ගෙනවල ඉන්ඩිවිජුවල් ප්‍රොඩක්ට්ස් වල කොස්ට් එක කීයද, මිල කීයද, ප්‍රොෆිට් එක කීයද, ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක කීයද, ටෝටල් සේල් එක කීයද, ප්‍රොෆිට් එක කීයද, මේ දේවල් ප්‍රොඩක්ට් එක ගේන කලින් වාට කැල්කුලේට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වාට එක එක ෆැසිලිටිස් ගැන, බිස්නස් මොඩල්ස් ගැන, කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් ගැන, ස්පෙෂල් ඇප්වර්ස් ගැන, විශේෂයෙන්ම වෙහිකල් ඉම්පෝර්ට්ස් ගැන වගේ විශාල කරුණු ප්‍රමාණයක් කතා කරනවා. අපි කෝස් එකට සම්බන්ධ වුණොත් අපේ ස්ටුඩන්ට්ස්ලා
සෑහෙන ප්‍රමාණයක් දැන් ව්‍යාපාර කරනවා. ඉතින් සෑහෙන කාලෙක ඉඳලා අපි මේ අපේ මේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න අය අපි එක්ක සම්බන්ධ වෙන අය දන්නවා. ඉතින් විශාල ප්‍රමාණයක් කරනවා. ඉතින් ඔයාලට මේ තිරේ දක්වන WhatsApp නම්බරේ WhatsApp පරිඩක් එවුවොත් අපේ course එකට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි ඔයගොල්ලෝ යාවත් කාලය කරනවා අපේ මේ channel එක හරහා විශාල වීඩියෝ ප්‍රමාණයකින් ඔයාලට දැනුම ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපේ social media follow කරගෙන ඉන්න නැවතත් අපි ආරාධනා කරනවා be smart think strategically. Thank you.